right එමනම් මම ඔයගලන්ට කියලා දෙන්නම් ඔන්න intermediate lesson එකට සම්බන්ධ පාඩම් කීපයක් right ඔන්න ඔයගලන්ට මගේ තිරේ දිස්සෙනවා four color process එකකින් design කරන ලද flyer එකක් හරිද both side flyer design එකක් ඉතින් ඊතනකො මෙන්න imaginations කරන්න මෙන්න මේක ඇවිල්ලා මට client කෙනෙක්ගෙන් හම්බ වුණා මෙන්න මේ design එක එයා කියනවා මේක four color process එකක් නිසා මට quantity 10ක් විතර මේක print කරලා මට distribute කරන්න ඕනේ නමුත් මට මේක cost එක වැඩිපුර යනවා printing කරද්දි මොකද ඒකට හේතුව four color process එකක් ඒ නිසා මට මේක two color tones වලට spot colors වලට නැත්නම් Pantone වලට change කරලා දෙන්න කියලා කියනවා two color tones වලට convert කරලා right ඒ නිසා client අපිට කියනවා මෙන්න මේ color tones දෙක පාවිච්චි කරලා මේ design එක convert කරලා දෙන්න කියලා කියනවා Pantone 254C and Pantone 233C right C කියන එකෙන් හදාස් වෙන්නේ solid coated කියන එක තව එකක් තියෙනවා solid uncoated right C වෙනුවට U කියලා මෙතන mention වීමක් වෙනවා right එතකොට ඔයගලන්ට කිසිම idea එකක් නැහැ මොකද්ද මේ process color මොකද්ද මේ Pantone color අයි මේ Pantone colors වලින් print කරාම කොහොමද cost එක අඩු වෙන්නේ අයි process colors වලින් print කරාම cost එක වැඩි වෙන්නේ මෙන්න මේ වගේ ඔයගලන්ට දැන් බලන මේ වීඩියෝ එක බලන ඔයගලන්ට සමහර විට ගැටලුවක් තියෙන්න පුළුවන් ඒ නිසා තමයි කියන්නේ යම් කිසි දෙයක් අපි විධිමත්ව ඉගෙන ගත යුතුයි ඕනෑම ඉන්ඩස්ට්‍රි එකක් සම්බන්ධව හරි එහෙනම් මම කෙටියෙන් පැහැදිලි කරන්න මොකද්ද මේ process color කියන්නේ සාමාන්‍ය මේ design එක ගත්තොත් CMYK කියන මෙන්න මේ colors අතර පාවිච්චි වෙලා ඒ colors අතරේ mix එකක් එක්ක තමයි මේ design එක සම්පූර්ණ design එකම වෙන්නේ. ඉතින් ඔන්න මගේ screen එකේ තියෙනවා මේ separation preview කියලා panel එකක්. එතකොට මම මෙතනදී overprint preview කියන එක on කරගත්තට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ CMYK color process එක මෙතන පෙන්වුම් කිරීමක් කරනවා. right එතකොට cyan, magenta, yellow, black කියලා මෙන්න මේ colors හතර combine වෙලා process වෙලා තමයි මෙන්න මේ design එක print කරන්න වෙන්නේ. එතකොට මෙන්න මේ colors හතරටම එක color එකට එක plate එකක් ගානේ printing process එකේදී create කරන්න සිද්ධ වෙනවා. cyan වලට එකක්, magenta වලට එකක්, yellow වලට එකක්, black වලට එකක් මෙන්න මේ වගේ printing process එකේදී මේකට අපි කියනවා plates කියලා. මෙන්න මේ දේවල් හදන්න වෙනවා. right for example ඔන්න බලන්න මම මේ black එක, yellow එක, magenta එක off කරනවා, cyan එකට එක plate එකක් හදන්න වෙනවා. නැවත magenta එක on කරලා cyan එක off කරනවා ඔන්න magenta එකට තව plate එකක් හදන්න වෙනවා ඊට පස්සේ yellow on කරලා magenta on කරනවා off කරනවා එතකොට ඔන්න yellow color එකට තව plate එකක් හදන්න වෙනවා මේ විදිහට black එකටත් තව plate එකක් හදන්න වෙනවා ඔයාලන්ට පේන ඇති මෙන්න මේ colors අතර mix වෙලා තමයි මේ සම්පූර්ණ design එක හැදිලා තියෙන්නේ එතකොට මේක printing process එකේදී අතරම cost එක වැඩි වෙනවා මේ plates හදන්න එක plate එකට සාමාන්‍යයෙන් 1500 2000 වගේ යනවා right දැන් කාලේ එතකොට client කියනවා මේක cost එක වැඩි නිසා මට මේ cost එක අඩු කරගන්න ඕනේ ඒ නිසා එයා කියනවා මෙන්න මේ color codes දෙකට මේක අනේ කරුණා කරලා මාරු කරලා දෙන්න කියලා. හරිද? එතකොට as a designer කෙනෙක් වශයෙන් ඔබ දැනගන්න ඕනේ one color tone එකක්, two color tone එකක්, three color tone එකක් කොහොමද හදන්නේ කියන එක. right. එතකොට cost එක අඩු කරගන්න නම් අපිට use කරන්න පුළුවන් color tone එක තමයි spot color කියන එක. right. spot colors වලට මෙන්න මේ process color එක convert කරන්න ඕනේ. එතකොට තමයි ඔබට පුළුවන් කමක් ඇති වෙන්නේ cost එක අඩු printing process එකකට යන්න. right. එනිසා මම මොකද කරන්නේ overprint preview කියන එක දැන් මම මෙතනින් off කරනවා off කරලා ඉවර වෙලා ඉස්සෙල්ලා මෙන්න මේ images ටික මට ඕනේ convert කරගන්න single tone එකකට right එනිසා මම මොකද කරන්නේ images ටික ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට select කරගන්නවා select කරගෙන මම යනවා edit මෙතන තියෙනවා edit color ඉස්සෙල්ලාම ඒ images ටික මම convert කරගන්නවා gray scales වලට right දැන් මම search panel එක use කරලා මම ඕනෑම color එකක් apply කරොත් එයාට single tone එකක් මට add කරන්න පුළුවන්. but search panel එකේ මෙතනින් ඇත්තටම ඔබට පෙන්වන්න කරන්නේ මේ process colors. මේවා spot colors නෙමෙයි. හරිද? ඉතින් මට ඇත්තටම apply කරන්න ඕනේ මෙන්න මේ Pantone 254C කියන එක හෝ Pantone 233C කියන මෙන්න මේ color code එක. spot colors ටික තමයි මම add කරන්න ඕනේ. so අපි බලමු කොහොමද මේ spot color එක add කරන්නේ කියන එක. මොන මම design එකට නැවත ගියා. මෙතනින් search library menu එකට මම ගිහිල්ලා මෙතන මම open කරගන්නවා color books. color books වල තියෙන මෙන්න Pantone solid coated, Pantone solid uncoated කියලා color books තියෙනවා. ඉතින් client use කරන්න කියලා තියෙන solid coated කියන color එක. so මම ඒක select කරනවා. select කරලා ඉවර වෙලා මෙතන මම type කරනවා එයා දුන්න color code එක 254C. right? ඉතින් මම 254 කියලා type කරාම ඔන්න color code එක පෙන්නනවා. මේක click කරාම එයා දාලා colors ටික change වෙනවා. right දැක්කද? so solid color එකක් හා process color එකක් අපි අඳුනගන්නේ ඔබට පේනවා ඇති බැලුමට
මේකට පොඩි මේ ස්විච් එකේ කලර් එකේ පොඩි ත්‍රිකෝණයක් වගේ ඇවිල්ලා ට්‍රයැන්ගල් එකක් වගේ ඇවිල්ලා ඩොට් එකක් තියෙනවා. එතකොට මේක ඇවිල්ලා ස්පොට් කලර්, සොලිඩ් කලර් එකක්. රයිට්. මේ ස්විච් පැනල් එක බැලුවොත් ඔයගලන්ට පේනවා ඇති ජස්ට් ඒක එම ත්‍රිකෝණයක් එම පොඩි ට්‍රයැන්ගල් එකක් නැහැ, ඩොට් එකක් නැහැ. එතකොට මේක ඇවිල්ලා process colors කියලා කියනවා. මේවා අපි බැරෑරුම්ව කතා කරනවා. හරියටම ඔයගලන් විදිමත්ව මේ පාඨමාලාව ඉගෙන ගන්න ආරම්භ වුණාට පස්සේ දැනට පොඩි අයිඩියා එකක් දාගන්න. ඔන්න මම solid colors වලට නෝට් කරා. මේ විදිහට අනිත් ටිකත් මම change කරන්න උත්සාහ කිරීමක් කරනවා. right. ඔන්න වැඩි හරි. දැන් මම overprint preview කියන එක මම on කරලා ඉවර වෙලා බැලුවාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඒ panel එකේ අර මම add කරපු Pantone එමත් නැත්නම් solid නැත්නම් spot colors දෙකට අවශ්‍ය කරන ඒ course දෙක මෙතනින් පෙන්වු කිරීමක් කරනවා. දැන් මම ඇවිල්ලා black එක off කරනවා, yellow එක off කරනවා, magenta එක off කරනවා, cyan එක off කරනවා. ඔයගලන් දැක්කා. ඔයගලන්ට පේනවා ඇති මෙතන කිසිදු වෙනසක් වුණේ නැහැ. ඒකට හේතුව මේ cyan, magenta, yellow, black කියන මේ color mix එක මෙතන වෙලා නැහැ. නමුත් මම Pantone 233C කියන එක off කරනවා. ඔන්න ඒකට අදාළ colors ටික නැති වුණා. නැවත මේක on කරලා ඉවර වෙලා මේක off කරලා බලනවා. ඔන්න ඒකට අදාළ colors ටික පෙන්වු කිරීමක් කරන්නේ නැහැ. So මේ දෙකම off කරන්න පුළුවන්. මම දැන් මේ black එක on කරලා මෙන්න මේ දෙකම off කරනවා. දැක්කද? සම්පූර්ණ මේක white වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ colors දෙක විතරයි මේ design එකට සම්පූර්ණයෙන් use වෙලා තියෙන්නේ. මේක solid color එකක් නැත්නම් spot color එකක්. ඒ නිසා printing press එකට ඇත්තටම design කරන්න වෙන්නේ මෙන්න මේ Pantone course දෙකට අවශ්‍ය කරන plate දෙකක් විතරයි. plate 4ක් වෙනකොට plate දෙකක්. මෙන්න මෙවැනි අවස්ථාවකදී cost එක අඩු කරලා ඒ අදාළ client print එක කරගන්නට පුළුවන් කමක් ඇති වෙනවා. මෙන්න මේක තමයි graphic design කියලා කියන්නේ. මම කලින් කිව්වා වගේ මේක ඇවිල්ලා මේ නිකන් මොකද්ද ඩිසයින් එකක් කරලා දෙන එක නෙමෙයි ග්‍රැෆික් ඩිසයින් කියන්නේ. ඒක වැරදි මතයක්. හරිද? ඉතින් මෙන්න මේ විදිහට තමයි ඇත්තටම process color එකක් spot colors වලට convert කරන්නේ කොහොමද කියලා වෙනමම පාඩමක් තියෙනවා. ඊට පස්සේ මේවා separations කරන්නේ, separations plates වලට කොහොමද අපි මේක arrange කරන්නේ. මෙන්න මේ වගේ ගොඩාක් කතන්දර තියෙනවා. right? ඉතින් මේවා step by step මම ඔයගලන්ට කියලා දෙනවා. ඒ වගේම මොන පැකේජින් ඩිසයින්ස් කන්සෙප්ට්ස් වලට ගියාම මෙන්න මේ වගේ සංකීර්ණ පැකේජින් ඩිසයින්ස් සඳහා අවශ්‍ය කරන ටෙම්ප්ලේට් එක කොහොමද ක්‍රියේට් කරගන්නේ. එතකොට මේ පැකේජින් ඩිසයින්ස් වල rules and regulations තියෙනවා. right. එතකොට මේ පැකේජින් ඩිසයින්ස් කරද්දී අපි layer panel එක කොහොමද maintain කරන්න ඕනේ. right. design එක අපි කරන design එක වෙනම layer එක තියෙන්න ඕනේ. දැක්කද? වෙනම layer එක අපි ඒක separate කරන්න ඕනේ. ඒ වගේම die line කියලා කියන්නේ මෙන්න මේ ඔයගලන්ට තීරයේ දිස් වෙන මෙන්න මේ templates ටික. right. ඒ පැකේජින් එක cut කරලා ගන්න ඕන. ඒ die cut එක නැත්නම් die line කියලා ඒවට කියනවා. නැත්නම් template එක කියලා කියනවා. ඉතින් මෙන්න මේ die line එක අපි වෙනමම display කිරීමක් කරන්න ඕනේ. ඒ වගේම මේ die line එක සම්බන්ධව තියෙන information එක. ඒ කියන්නේ මේ die line එක කවුද design කරේ, ඒකේ dimensions මොකක්ද, cut line එක මොන පාටින්ද refer වෙන්නේ, bleed එක මොන colors වලින්ද refer වෙන්නේ, folding line එක මොන colors වලින්ද refer වෙන්නේ. මෙන්න මේ informations ටික අපි වෙනමම panel එක mention කරලා තියෙනවා. ඒ වගේම මේ die line එක ගත්තොත් උදාහරණයක් වශයෙන් මේකේ measurement එක අපි off කරලා තියලා තියෙන්නේ. මේක on කරාම ඔයගලන්ට මේ die line එකේ measurements කොහොමද අපි apply කිරීමක් කරන්නේ. මෙන්න මේ වගේ ඉතාමත් සංකීර්ණ ලෙස මේ intermediate lesson එක අරහා ඔයගලන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මේ packaging design concept සම්බන්ධව. ඊට පස්සේ මේ සාමාන්‍ය සරල packaging එකක ඉඳන් චුට්ටක් advanced packaging design එකක් දක්වා කොහොමද අපි කරන්නේ. right. එතකොට මෙතන මේ template glass එකට අවශ්‍ය කරන මේ glass effect එකක් කොහොමද අපි design කරන්නේ. මේ icon designs කොහොමද ඉතාමත් සූක්ෂමව සහ කෙටි ක්‍රම පාවිච්චි කරලා මේව tracing options use කරලා අපි කොහොමද ඉන්ටර්නෙට් එකෙන් download කරලා මෙන්න මේ වගේ දේවල් ක්‍රමානුකූලව apply කිරීමක් කරන්නේ කියන එක මෙන්න මේ packaging designs concepts පාඩම අරහ අපි ඉගෙන ගැනීමක් කරනවා. ඉතින් ගොඩාක් තව projects කීපයක් තියෙනවා මේ packaging design සම්බන්ධව. මේ හැම දෙයක්ම ඔයගලන්ට ක්‍රමයෙන් සූක්ෂමව ඉගෙන ගන්න පුළුවන්. ඉතාමත් සරලව විධිමත්ව. right. so මෙතන තියෙනවා die cut, die line, safety zone මෙන්න මේ වගේ ගොඩක් දේවල් ඔයගලන්ට ඉගෙන ගන්න තියෙනවා මෙන්න මේ පාඩම හරහා. ඉතින් ඒ දෙත් ඔයගලන්ට ඉගෙන ගන්න අවස්ථාව උදා වෙනවා. ඒ වගේම ගොඩක් ඩිසයින්ස් ගත්තාම ඒක සෝෂල් මීඩියා පෝස්ට් එකක් වෙන්න පුළුවන්, බ්‍රෝෂර්ස් වෙන්න පුළුවන්, ෆ්ලයර්ස් වෙන්න පුළුවන්, වෙබ් බැනර්ස් වෙන්න පුළුවන්. ඕනෑම ඩිසයින් එකක් ගත්තාම යූස් වෙන ටෙක්නික් එකක් තමයි මේ ක්ලිපින් මාස්ක් ටෙක්නික් එක. right. ඉතින් මේ ක්ලිපින් මාස්ක් යූස් කරලා ඔයගලන්ට මේ මගේ තිරේ දිස් වෙන විදිහට ලස්සන ෆොටෝ මැනිපුලේෂන්ස් ඩිසයින්ස් කරන්න පුළුවන් කමක් ඇති වෙනවා. right. සරල උදාහරණයක් මම අරන් පෙන්නනවා. ඔන්න මගේ ස්ක්‍රීන් එකේ තියෙනවා මේ Photoshop එකෙන් පාවිච්චි කරලා මම කරපු සරලම ඉතාමත් සිම්පල් ඩිසයින් එකක්. right. ඉතින් මෙන්න මේ වගේ ෆොටෝ එකක් අරන් කොහොමද අපි මේ වගේ ක්ලිපින් මාස්ක් ඉෆෙක්ට් එකක් දාලා මේ ආකාරයට සිම්පල් ඩිසයින් එකක් කරන්නේ. right. ඉතින් ඔන්න මම Photoshop එකේ layer panel එක open කරලා බලුවම ඔයගලන්ට layers කීපයක් පේනවා ඇති. එතකොට මේ තියෙන්නේ මම පාවිච්චි කරපු ෆොටෝ එක. right. මම මේකේ clipping mask එක මම මෙන්න මේ විදිහට remove කරනවා. right. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ ෆොටෝ එකට තමයි මම මේ clipping mask එක දාලා තියෙන්නේ. ඒ කියන්නේ මම මොකද කරේ? ඇත්තට මෙන්න මේ වගේ shape layers ටිකක් build කරලා ඒ අදාළ shape layer එක
එයා දාලා ෆොටෝ ලේ එකට පල්ලෙහායින් මෙන්න මේ විදිහට තියාගෙන ඊට පස්සේ මම alt කී එක හොල් කරගෙන මෙන්න මේ විදිහට ක්ලික් කරාම එයා දාලා ක්ලිපින් මාස්ක් එක ඇඩ් වීමක් වෙනවා. ඉතින් මේ වගේ ඊටමත් සරල සූක්ෂම ඊටමත් ඉක්මනින් කරන්න පුළුවන් ක්‍රම සහ විදි තියෙනවා මේ ෆොටෝ ක්‍රොප් කර කර මේ විදිහට කම්බයින් කරන්න. මේවා ක්ලිපින් මාස්ක් ඔප්ෂන්ස් යූස් කරලා තමයි අපි වැඩේ කරන්නේ. ඉතින් මේ ආකාරයට මේ සිස්ටම් එක ඔයගලන් දැනගත්තට පස්සේ මෙතන පේන විදිහට ඕනෑම ක්ලිපින් මාස්ක් ඩිසයින් එකක් ඔයගලන්ට කර ගැනීමේ හැකියාවක් ඇති වෙනවා. ගොඩක් වෙලාවට මේ ක්ලිපින් මාස්ක් ඉෆෙක්ට්ස් කියන එක ඕනෑම ඩිසයින් එකකට පාවිච්චි වීමක් වෙනවා. ඒ ඩිසයින් එක පොප් අප් කරලා නැත්නම් most prominent කරලා පෙන්වන්න. right. ඉතින් මෙන්න මේ ක්ලිපින් මාස්ක් ඉෆෙක්ට්ස් ඉන්ටර්මීඩියට් ලෙසන්ස් වලදී අපි ඉගෙන ගැනීමක් කරනවා. දැන් ඉතින් මෙන්න මේ වගේ ගොඩාක් දේවල් මම ඉන්ටර්මීඩියට් ලෙසන් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් ඔයගලන්ට මේ පෙන්වේ සාම්පල්ස් කීපයක් විතර ගොඩක් දේවල් තියෙනවා ඉන්ටර්මීඩියට් ලෙසන් එක හරහා ඉගෙන ගන්න. brochure design ethics, packaging design ethics, social media post design ethics, banner design ethics, මේ වගේ ගොඩක් දේවල්. flyer, posters, leaflets, ඕනෑම ඩිසයින් එකක් ඉතාමත් ක්‍රමානුකූලව විධිමත් ප්‍රොෆෙෂනල් ඩිසයිනර් කෙනෙක් කොහමද අප්‍රෝච් කරන්න ඕනේ කියන එක පිළිබඳව මෙන්න මේ ඉන්ටර්මීඩියට් ලෙසන්ස් හරහා අපි හැම tools and techniques, concept, fundamentals මේ හැම දෙයක්ම කියා දීමක් සිදු කරනවා මෙන්න මේ ඉන්ටර්මීඩියට් ලෙසන්ස් හරහා.